රයිට් සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් ලකුණු ආවනේ කොහමද? මෙතනින් ඉන්නවා කොට්ටාස දෙකක් මම දන්නවා. එක කොට්ටාසයක් ඉන්නවා සුපිරියටම කරගත්තේ උන් අනිත් උන් සෙට් එකක් ඉන්නවා කෙලව ගත්තේ උන්. හරිද? O level exam එක කියන්නේ යුද්ධයක් කියලා මම ඔයාලට කිව්වේ. හරිද? ඔයා යුද්ධයකට යනවා නම් නිකම්ම ගිහින් එකපාරට යුද්ධ කරන්න බෑ. නිකන් ඔය YouTube එකේ වීඩියෝ බලලා කොහොමද වෙඩි තියන්නේ කොහොමද දුවන්නේ එහෙම කරලා යුද්ධයකට ගිහිල්ලා යුද්ධ කරන්න බෑ. හරිද? යුද්ධෙට ගියවා එකපාර වන් ෂොට් කොහෙන් හරි ෂොට් එකක් වැදලා එතරම් ඉවර. හරිද? යුද්ධයකට යනවා නම් බලන්න සෝල්ජර් කෙනෙක් කරන අට්ට කැපකිරීම ආන්දර නැගිටිනවා සමහර දවස්වල. සමහර දවස්වල එළි වෙනකන් ඇහැරලා ඉන්නවා. එතකොට වෙපන්ස් ප්‍රැක්ටිස් එක්සර්සයිසස් කියලා සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි එක්සර්සයිසස් කරන්නේ. හරිද? පිටි කාලා. එහෙමනේ යා යුද්ධයකට යන්නේ. ඇයි මේ එච්චර යා කැපකිරීමක් කරන්නේ? මොකද්ද? ඒක යාගේ ජීවිතේ තීරණය කරන දේ. හරිද? යා යුද්ධයකට යන්නේ තමන්ගේ දිවි පරදුවට. හරිද? ඒ වගේ තමයි මේ O level exam එක. යුද්ධයක් කියලා හිතන්නේ. මේ යුද්ධයට මම කොහොම හරි පේස් කරනවා. ඒ කියන්නේ කොහොම හරි මම මේක ජයග්‍රහණය කරනවා. යුද්ධ කියන එක දිනනවා. යුද්ධ දිනනවා නම් මම මොකද්ද කරන්න ඕනේ? මම ඉති වෙනකන් වැඩ කරන්නේ. මම උදේ පාන්දර නැගිටිනවා. දැන් ඉඳාගත්ත එක. අතරින් ඉඳාගත්තා නම් 10ට ඉඳාගත්තා නම් මේ ඉඳාගත්ත ටයිම් අයින් කරලා එක වෙනකන් උඩ අඩුම හැරන්නේ. අඩුම ගානේ තුවක්කුව උන්න ඉවර නම් තුවක්කුවෙන් ගහලා හරි බේරලා පැනලා ඉන්න පුළුවන් මට්ටමට මේ යුද්ධය ඔයා කරන්න ඕනේ.